රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා වැඳපු ක්‍රමයක් තිබ්බා. මගපලලාභී ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ වැඳපු ක්‍රමයක් තිබ්බා. ඒ තමයි ඒ කරුණු තුනයි. තිසරණය ගැන කල්පනා කරලා. පළවෙනි එක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම ස්වාක්ඛාත වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන්ම සුපටිපන්න වනසේක. ආන් ඒක තමයි පින්වත්නි තුනුරුවන් වැඳීම. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගැන මට විශාල ප්‍රසාදයක් තියෙනවා. ඔබ වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා. කොහොමද පැහැදීම? ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. ආංගක පින්වත්නි හිතේ මුමුණන්න ඕන එකක්. ඕකේ හිතේ හිතා නිතර කියා ඉන්න ඕන එකක්. ගමනක් යද්දිත් කතා බහ කරද්දිත් යද්දි එද්දිත් නිදා ගනිද්දිත් එහෙම යද්දිත් කෑම කද්දිත් කද්දි බොද්දි සිටගෙන සිටිද්දී නිදා ගනිද්දී ඉඳගෙන සිටිද්දී සක්මන් කරද්දී හැමතිස්සෙම හිතන්න ඕන භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් සුපටිපන්නයි. පින්වත්නි මේක තමයි බුදුන් වඳින ක්‍රමය.